නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. වෙනත් අද අප දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දේශනා මාලාවේ 51 වෙනි දේශනාව. අද අපි මාතෘකාව වශයෙන් යොදාගෙන තියෙන්නේ මරණයෙන් මත්තේ යම් කෙනෙක් කැමති වෙනවා නම් දිව්‍ය ලෝක උත්පත්ති වෙන්න ඒ සඳහා කවර කුසල් කළ යුතුද? එවැනි කුසල් කිරීමකින් දෙව්ලොව උපදීමට හැකියාව ලැබෙනවාද? ඒ සම්බන්ධයෙන් ධර්මයේ පවතින මොන විදිය තොරතුරුද කියන කාරණාව ටිකක් හොයලා බලන්නයි මේ මාතෘකාව ගැන තොරතුරු පෙන්වා දීමට අදහස් කෙරුවේ. වර්තමාන දාන ආදී පින්කම් කරන බොහෝ බෞද්ධ ජනතාවගේ අදහස් ආකල්ප විමසලා බලනකොට පෙනෙන්න දකින්න තියෙන දෙයක් තමයි බොහෝ දෙනෙක් මේ ලෞකික සැප සම්පත් මේ තමන් දැනට ලැබමින් ඉන්න තරයට වඩා ඉහළින් ලබා ගන්න තමයි වැඩි දෙනාගේ ආකල්පය තියෙන්නේ. දැන් සාමාන්‍ය තලයේ ඉන්න අය නම් මීට වඩා බොහෝ භවභෝග සම්පත් ඇත්තම් බවට පත්වීමේ ආකල්පය හැම දෙනා අප තුළම වාගේ තියෙනවා, දකින්න ලැබෙනවා. ඒ වගේම දිව්‍ය ලෝක සම්පත් ලබා ගැනීම පිළිබඳව සංකල්පයක් බොහෝ දෙනා තුළ තියෙනවා. දැන් අපි මේ භාවනා පන්තියක් පවත්වමින් භාවනා තොරතුරු කියා දෙමින් භාවනාවේ යොදවමින් මේ මාර්ගඵල නිවනෙන් සැනසීමට නිවන් මාර්ගයට පිවිසවීමට උදව් කිරීම සඳහා මේ දේශනා මාලාව පටන් ගත්තා වුණත් ඒවට සහභාගී වෙන්න ආකල්පයක් තියෙන පිරිස හම්බ වෙන්නේ නැහැ කියන්න පුළුවන් තරමටම දුර්ලභයි. ඉතින් බොහෝ දෙනාගේ ආකල්පය තියෙන්නේම මේ දාන ආදී පින්කම් කරලා බොහෝ සම්පත් ලබා ගැනීමට දිව්‍ය ලෝකයන්ට සැප සම්පත් ලබන්න කියන බව තමයි පෙනෙන්නේ. ඉතින් අපි කල්පනා කරනවා ඒ සඳහා කැමැත්ත තියෙනවා නම් ඒ වැඩේව සාර්ථක කරගන්න අවශ්‍ය පසුබිම සලසලා දීම එයාට ප්‍රයෝජනයක් වෙයි කියලා. ඒ නිසා තමයි මේ වාගේ තොරතුරු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මූලික අරමුණ තිබුණේ නම් හැබැයි එහෙම එකක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන්නේ භාවනාවට අදාළ වූ තොරතුරු කියා දෙන්නයි. ඒවා ඉතින් අපි අවශ්‍ය ප්‍රමාණයට බොහෝ සෙයින් කරුණු ඉදිරිපත් කරුවා. ඉතින් මේ භාවනාවට ආවෙ නැති වුණොත් අඩුතරමින් ලෞකික ජීවිතය හරි සාර්ථක කරගන්න මේ වාගේ තොරතුරු එයාට ලබා දීම ප්‍රයෝජනවත් වෙනවා කියන ආකල්පය උඩ තමයි මේ තොරතුරු සපයන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ස්වර්ගගාමී වෙන්න කවර කුසල්ද කළ යුත්තේ කියන මාතෘකාවට අපි අදාළව තොරතුරු හොයනකොට අපිට දකින්න හම්බ වෙනවා එහෙම තොරතුරු සඳහන් තියෙන සූත්‍ර ධර්මයන් අපේ පෙළදහමෙහි තියෙනවා. අපි එවැනි හම්බ වෙන අවස්ථාවල් ඉදිරිපත් කරලා තොරතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට එක සූත්‍රයක් හම්බ වෙනවා පුඤ්ඤ කිරියවත් සූත්‍රය කියන සූත්‍ර ධර්මයේ. මේ පුඤ්ඤ කිරියවත් සූත්‍රය එන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ 4 වෙනි දාන වර්ගයේ 5 වෙනි සූත්‍රයේ 5 වෙනි සූත්‍රයේ වශයෙන් 6 වෙනි සූත්‍රයේ වශයෙන් පුඤ්ඤ කිරියවත් සූත්‍රය. එතකොට මේකේ තියෙන තොරතුරු මෙන්න මේ විදිහයි. තීනිමානි බික්කවේ පුඤ්ඤ කිරියවත් තුනි කියලා පළමුවෙන්ම හඳුන්වනවා පුණ්‍ය ක්‍රියාවල් 3ක් තියෙනවා කියලා. කතමානි තීනි මොනවාද ඒ 3? දානමයම් පුඤ්ඤ කිරියවත්තු, සීලමයම් පුඤ්ඤ කිරියවත්තු, භාවනාමයම් පුඤ්ඤ කිරියවත්තු. දානමය, සීලමය, භාවනාමය පුණ්‍ය ක්‍රියා කියන එකයි හැඳින්වීම. ඒකේ අංක වශයෙන් එකෙන් තොරතුරු දක්වනවා. ඉද වික්කවේ කච්චස්ස දානමයම් පුඤ්ඤ කිරියවත්තු පරිත්තං කතං හෝති. මහණෙනි මෙහිදී කෙනෙක් දානමය පුණ්‍ය ක්‍රියාවල් ටිකක් කරනවා,
සීලමය පුණ්‍ය ක්‍රියාවත්තු පරිත්තං කතං හෝති. සීලමය පුණ්‍ය ක්‍රියාවත් බොහොම ටිකක් වශයෙන් කරනවා. භාවනාමය පුණ්‍ය ක්‍රියාවත්තු නාවි සම්බෝධි. භාවනා පුණ්‍ය ක්‍රියාව යතින් සිදුවන්නේ නැහැ. සෝ කායස බෙදා පරම්මරණ මනුස්ස දෝභග්ගං උප්පජ්ජති කියලා දක්වන්නේ. එයා යම් විදිහකින් මරණයෙන් පස්සේ මනුස්සයෙක් වෙලා උපදිනොත් එයා දුර්ගත මිනිස්සෙක් භවභෝග සම්පත් තියෙන දුප්පත් කෙනෙක් වෙලා තමයි උපදින්නේ කියන බව තමයි ඒකේ සඳහන් කරන්නේ. එතකොට එතන ඒ දානමය සහ සීලමය පුණ්‍ය ක්‍රියා දෙකම සිද්ධ වුණාම මනුෂ්‍යාත් භාවය ලබන්න ඒකේ හේතුවක් තියෙනවා කියන බව තමයි එකෙන් පෙන්වන්නේ. මේකේ දෙවෙනි කොටසෙන් පෙන්නනවා ඉදපන බික්කවේ කච්චස්ස දානමය පුඤ්ඤ කිරියවත්තු මත්තසෝ කතං හෝති. සීලමය පුඤ්ඤ කිරියවත්තු මත්තසෝ කතං හෝති. භාවනමය පුඤ්ඤ කිරියවත්තු නාවි සම්බෝධි. එයා එතකොට දෙවෙනෙක් ගැන කතා කරනවා. එයා යම් ප්‍රමාණයකට දානමය පුණ්‍ය කිරියවත්තු සීලමය පුණ්‍ය කිරියවත්තු යම් ප්‍රමාණයකට සිදු කරනවා. හැබැයි භාවනාමය පුණ්‍ය ක්‍රියාව සිදු කරන්නේ නැහැ. සෝ කායස බෙදා පරම්මරණා මනුස්ස සෝභග්ගං උප්පජ්ජති. එවැනි කෙනෙක් මිනිසෙක් වෙලා උපන්නොත් එයා සුඛිත මුදිත කෙනෙක් භවභෝග සම්පත් ඇත්තෙක් වෙලා උපදිනවා කියලා සෞභාග්‍යයටපත් වෙනවා කියලා සඳහන් කරනවා. ඊළඟට තුන්වෙනි කාරණේ විදිහට දක්වන කාරණයෙන් තමයි ඔය අපි බලාපොරොත්තු වෙන පිළිතුර ලැබෙන්නේ. ඉදපන බික්කවේ කච්චස්ස දානමයන් පුඤ්ඤ කිරියවත්තු අදිමත්තං කතං හෝති. තව කෙනෙක් ඉන්නවා දානමය පුණ්‍ය ක්‍රියාව ටිකක් වැඩිපුර කරනවා. බහුල වශයෙන් කරනවා. සීලමයන් පුඤ්ඤ කිරියවත්තු අදිමත්තං කතං හෝති. සීලමය පුණ්‍ය ක්‍රියාවත් බහුල වශයෙන් කරනවා. අදිමාත්‍ර වශයෙන්. භාවනාමයන් පුණ්‍ය කිරියවත්තු නාවි සම්බෝධි. භාවනාව නම් කරන්නේ නැහැ. සෝ කායස්ස බෙදා පරම්මරණා චාතු මහරජිකානන් දේවානං සාගතං උපපජ්ජති. එතකොට යා කය විදී මරණයෙන් පස්සේ චාතුරු මහරජික දිව්‍ය ලෝක උත්පත්තියටපත් වෙනවා. ඉතින් තත්‍රමිකේ චත්තාරෝ මහරජානෝ දානමයන් පුඤ්ඤ කිරියවත්තු අතිරේකං කරිත්වා. සීලමයන් පුඤ්ඤ කිරියවත්තු අතිරේකං කරිත්වා චාතු මහරජිකේ දේවේ දසහිතානේ අධිග්ගන්හාති කියලා. දිබ්බේන ආයුනා දිබ්බේන වන්නේන දිබ්බේන සුඛේන දිබ්බේන යසේන දිබ්බේන ආදිපතේයේන දිබ්බේ රූපේ දිබ්බේ සද්දේ දිබ්බේ ගන්ධේ දිබ්බේ රසේ දිබ්බේ පොට්ටම්බේ කියලා මෙතන කියන්නේ. ඒ චාතුරු මහරජික දිව්‍ය ලෝකයේ සතර මහා දෙවිවරු සතරවරම් දෙවිවරු කියන අය දානමය සීලමය පුණ්‍ය ක්‍රියාවල් අරටත් වඩා අතිරේක වශයෙන් කරලා ඒකේ විපාක වශයෙන් ඒගොල්ලෝ අර දෙවියන්ට වඩා අමතර සුඛසහගත ස්වභාවයෙන් 10ක් අනුභවය කරනවා කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ දිව්‍ය වර්ණ, දිව්‍යමය වර්ණයෙන්, සුඛයෙන්, යසෙන්, ආධිපති භාවයෙන්, රූපයෙන්, සද්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, පොට්ටබ්බයෙන් කියන මේ කාරණාවලින් අනිත් අය අභිභවලා ඉන්නවා. ඒ ලෝකේ ඉන්න අනිත් අය අභිභවලා ඉන්නවා කියලා සඳහන් කරනවා. ඒකට ඒ අය ඒ තලයට යන්න හේතු වුණේ මොකද්ද? පුණ්‍ය ක්‍රියාව දානමය සහ සීලමය පුණ්‍ය ක්‍රියාවල් අදිමාත්‍ර වශයෙන් කියන්නේ අර මනුෂ්‍යාත්ම භාවයක් ඇතිව ඉපදලා සෞභාග්‍යමත් වෙන්න කරපු ප්‍රමාණයටත් වැඩියෙන් පින් කරපු අය. දානමය සීලමය පුණ්‍ය ක්‍රියාවල් කරපු අය. ඉතින් මේකේ මේ තලයේ මේ විදිහ තමයි ඉස්සරහට තියෙන්නේ. හතරවෙනි කාණ්ඩයේ වශයෙන් ඉදපන බික්කවේ කච්චස්ස දානමය පුඤ්ඤ කිරියවත්තු අදිමත්තං කතං හෝති. සීලමය පුඤ්ඤ කිරියවත්තු අදිමත්තං කතං හෝති. භාවනාමය පුඤ්ඤ කිරියවත්තු නාවි සම්බෝධි. දැන් අර චාතුරු මහරජිකේ උප්පත්ති වෙච්ච අය ඒ තලයට යන්න කරපු පිනටත් වඩා පැඩි ප්‍රමාණයෙන් දානමය සීලමය පුණ්‍ය ක්‍රියාවල් කරලා. හැබැයි භාවනාවක් කරන්නේ නැහැ ඒ අය ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝක උත්පත්ති වෙනවා. ඒ
තවතිසා දිව්‍ය ලෝකෙත් ඉන්නවා සක්දේව රජතුමා අර ඒ ලෝකේ ඉන්න අනිත් අයට වඩා අතිරේක වශයෙන් කුසල් කරලා අර කියන ආනිසංස 10ක් වැඩියෙන් ලබනවා කියලා සඳහන් කරනවා. මේ ආකාරයෙන් ඒ තලවලට වඩා ඉහළ තලයට දානමය සීලමය පුණ්‍ය ක්‍රියාවල් කරගෙන එතකොට යාමේ තුසිතේ නිම්මාන්තරි පරිනිම්මිත වාසවර්ති කියන දෙව්ලෝ තලවල් හැම එකටම යන බවත් ඒ වගේ ඒ සාමාන්‍ය අයට වඩා නායකවලා ඉන්න අය අධිපති භාවයට පත් වෙච්ච අය අතිරේකව වැඩියෙන් කුසල් කරලා ඒ තලෙට ගිය බවත් සඳහන් වෙනවා. ඉතින් මේකෙන් මේකේ සූත්‍ර ධර්මයේ පෙන්වන තොරතුරු වලින් පැහැදිලිවම සඳහන් වෙනවා දානමය සහ සීලමය පුණ්‍ය ක්‍රියාවල් දෙව්ලොව යන්න හේතු වෙනවා කියන කාරණය. ඉතින් ඔතන විශේෂයෙන් අපි දැනගන්න ඕනේ දානමය පුණ්‍ය ක්‍රියාවෙන් පමණක් නම් ওই තලයට යන්න වෙන්නේ නැහැ. ඇයි? දාණයෙන් දාන විපාක ලැබෙනවා. ඒ දාන විපාකයේ තිරසනෙක් වුණත් ලැබෙනවා. මිනිසෙක් වුණත් ලැබෙනවා. ගිහියෙක් වුණත් ලැබෙනවා. පැවිද්දෙක් වුණත් ලැබෙනවා. දෙවියෙක් වුණත් ලැබෙනවා. දානේ විපාකයේ. හැබැයි සීලය සම්පූර්ණ වුණේ නැත්නම් සුදුසු ආකාරයට ඒ දාන විපාක ලබන්න සුදුසු තැනක උත්පත්ති වෙන්නේ නැහැ. ස්වර්ගගතව උපදින්නේ නැහැ. පාපය වැඩි වුණා නම් සතුන් මැරීම ආදී අකුසල් බහුල වුණා නම් පව විපාක දීලා අපායගාමී වෙනවා. එතකොට අපාය කියන්නේ තිරිසන් ලෝකෙත් අපාය. පෙරේත ලෝකෙත් අපාය. ඒ තලයකට ගියත් ඒ අයට දාන විපාකය ලැබෙනවා. හැබැයි මේ දානය දුන්නු පල්ලියට දිව්‍ය ලෝකයන් හම්බෙන්නේ නැහැ. දානයෙන් උපදින භාවයට සැප සම්පත් ලැබෙන බවයි තියෙන්නේ. එතකොට සීලමය පුණ්‍ය ක්‍රියාවත් කියන කාරණේ අත්හරින්න බැරි. අපි ස්වර්ගය යන්න අවශ්‍යම දෙයක්. දානයක් දෙන කෙනෙක් බොහෝ විට සිල්වත් වෙන බවකුත් තියෙනවා. කොහොම නමුත් සිල්වත් භව විසින් තමයි ස්වර්ගයට යන්න මූලිකව පාර පැදෙන්නේ. ඒක අපි අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. එහෙම නැතුව දානකින් පමණක් ඒ තලයට යන්න පුළුවන් වෙයි කියලා කොහොමත්ම කියන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මෙතන ඒ සූත්‍රයේ අවසාන තලය කියන්නේ මොකද්ද? අවසානයේදී කියන්නේ පරිනිම්මිත වසවත්ති දිව්‍ය ලෝකේ ඉන්න දෙවි රාජයෝ. ඊට වඩා අධිකතරව දානය දීලා සීලය කරලා එතකොට ඊට ඉහළ දිව්‍ය තලයේ වශයෙන් පෙන්වන්නේ මොකද්ද? බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් වෙලා කියනවා. හැබැයි එහෙම වෙන්නේ භාවනාමය පුණ්‍ය ක්‍රියාව වශයෙන් සමාධි භාවනාවක් වැඩුවොත් පමණයි. හැබැයි ඒ සිද්ධිය මේ සූත්‍රයට සම්බන්ධ වෙන සිද්ධියක් නෙමෙයි. මේක මට මේ මතකයක් උනේ උඩ කියප එකක්. මේක අනිත් සූත්‍රයකට සම්බන්ධ වෙලා තියෙන දෙයක්. හැබැයි ඒකේ තියෙනවා ඒ ආකාරයෙන් භාවනාමය සමාධියකින් තමයි බ්‍රහ්ම ලෝකයට යන්න වෙන්නේ. දානමය සීලමය කාරණාවල යන්න පුළුවන් වෙන්නේ නැහැ. අපිට තව සූත්‍රයක් හම්බ වෙනවා. ඒකත් මේ අංගුත්තර නිකායම අටක නිපාතයට ඇති හතරවෙනි වර්ගයේ පස්වෙනි සූත්‍රයේ දානෝපපත්ති සූත්‍රය කියලා එන්නේ. දානෝපපත්ති සූත්‍රයේ සඳහන් වෙන්නේ අට්ඨිමා භික්ඛවේ දානෝපපත්තියෝ කියලා මේ දානය හේතු කරන උප්පත්ති වන අවස්ථා 8ක් තියෙනවා. කතම 8 කියලා මොනවද ඒ 8 කියලා ඒ 8 අවස්ථාව පෙන්වනවා. ඉද භික්ඛවේ ඒකච්චෝ දානන්දේති සමනස්සවා බ්‍රාහ්මනස්සවා මෙහි කෙනෙක් ශ්‍රමණයන්ට හෝ බ්‍රාහ්මණයන්ට හෝ දන් දෙනවා. අන්නම් පානං වත්තං යානං මාලා ගන්ධ විලේපනං සේයාවසත පදීපෙය්‍යං. මේ ආහාර පාන වස්ත්‍ර යානා මල් ගඳ විලවුන් ආදිය නිදන හිඳින ස්ථාන පහසුකම් සහ
ප්‍රදීප ආලෝක ආදී. සෝ යම් දේති තම් පච්චාසින්සති. එතන විශේෂයක් වශයෙන් එනවා යමක් එයා දෙනවා නම් එයා නැවත ඒක අපහු Tamanටම උදා වෙයි ලැබෙයි කියන බලාපොරොත්තු තියෙනවා. සෝ පස්සති කත්තිය මහාසාලේවා බ්‍රාහ්මණ මහාසාලේවා ගහපති මහාසාලේවා පංචහි කාම ගුණේ සමාප්පිතේ සමාංගිභූතේ පරිචාරේ මානේ. එයා දකිනවා මේ පස්කම් ගුණයෙන් ඉහළ තලවල රජ වෙන ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ග්‍රහපති මහා කුලවලය කාම ගුණයන් බොහොම ඉහළින් විඳිනවා දකිනවා. ඒවා පරිහරණය කරනවා දකිනවා. තස්ස ඒවං හෝති. යාට අදහසක් ඇති වෙනවා අහෝවතා අහංකායස වේදා පරම්මරණ. අනේ මමත් මරණයෙන් පස්සේ මේ කියන ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ග්‍රහපති මහා සාල කුලයක ඉපදිලා බොහොම සැප සම්පත් ලැබෙනවා නම් හොඳයි නේ කියලා. සෝ තංචිත්තං දහති. ඔයා ඒ සිතම වඩනවා. තංචිත්තං අදිෂ්ඨාති. ඒ අදිෂ්ඨානයම ඇති කරගන්නවා. තංචිත්තං භාවේති. ඒ සිතම භාවනා වශයෙන් වැඩිම වශයෙන් කරනවා. තංචිත්තං හීනේ විමුක්තං. ඒ හීන වූ සිත හිතේම යෙදවිලා උත්තරින් අභාවිතං. ඒ කියන්නේ මේ දානේ නිසා ඔය කියන විදිහේ උපතක් ලබන්න ඕනේ කියන බව හිතනවා මිසක් මේ භවය අත්හැරලා නිවනට යන්න ඕනේ කියනවා වගේ ඉහළ තලයකට හිත ගෙනියන්න සමත් නොවි ඉන්නවා නම් උත්තරින් අභාවිතං ඉහළ තලයක යන්න භාවිතයක් ගත්තේ නැති නිසා තත්රූපපත්‍ය සංවර්තති. ඒ කියන උපත ලබන්න යාට හේතු වෙනවා. කායස්ස භේදා පරම්මරණ කත්තිය මහා ශාලානං වා බ්‍රාහ්මණ මහා ශාලානං වා ගහපති මහා ශාලානං වා සාවගතං උපපජ්ජති කියලා මරණයෙන් පස්සේ ওই කියන තලයකට එයා උප්පත්ති වෙන්න ඉඩ ලබනවා කියලා කියනවා. එතන විශේෂයක් සඳහන් කරනවා තංචකෝ සීලවතෝ වදාන. හැබැයි ඒක ලැබෙන්නේ සීලවතාටයි නැතුව සීලවත්කමෙන් පිරිහුණු අයට නෙමෙයි. නෝ දුස්සීලස්ස කියලා විශේෂණු සඳහන් කරනවා. ඉජ්ජති වික සීලවතෝ චේතෝපනිදි විසුද්ධත්ව. සීලවත් කෙනාගේ ඒ අදහස ආකල්පය පිරිසිදු නිසා ඒ එහෙම ඉෂ්ට වෙනවා බවත් ඒකේ සඳහන් වෙනවා. ඒක ඊළඟ පියවරෙන් දක්වනවා මේක කාරණා 8ක් තියෙනවානේ. ඉදපන්න භික්ඛවේ කච්චෝ දානන්දේති සමනස්සවා බ්‍රාහ්මනස්සවා අන්නම් පානං වත්තං ඥානාමාලා ගන්ධ විලේපනං සේයවස්ස පදීපයන් ඉහත කියපු ආකාරයෙන්මයි යමක් දීලා එයා ඒක ආපහු බලාපොරොත්තු වෙනවා සැප වශයෙන් ලැබෙයි කියලා. එයා දකිනවා චාතුර්මහා රාජිකයේ දෙවිවරු වර්ණවත් බොහොම සැප බහුලයි. ඉතින් ඒ නිසා මරණයෙන් පස්සේ ඒ කියන දිව්‍ය තලයකට මමත් උත්පත්ති වෙනවා නම් හොඳයි කියලා අදහස ඇති කරගෙන එයා ඒ හිතම වඩලා ඒ සිතම අධිෂ්ඨාන කරලා ඒ සිතේම සිත පවත්වලා ඒ කීට වඩා ඒ තලයක ඉපදීමේ අදහස පමණක් අරගෙන ඊට ඉහළ තලයකට දියුණු වෙන්න අදහසක් නොගෙන එහි හැඳීම් හේතුවෙන් මරණයෙන් පස්සේ ගිහිල්ලා චාතුර්මහා රාජික දෙවියන් අතර උත්පත්ති වෙනවා. හැබැයි ඒකත් සීලවතෝ වදාමි. නෝ දුස්සීලස්ස බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඒකත් සිල්වතාට තමයි ඒ ඉෂ්ට වීම වෙන්නේ. දුස්සීලයන්ට නෙමෙයි. ඒගොල්ලන්ගේ ආකල්ප ඉෂ්ට වෙන්නේ ඇයි? එයාගේ පිරිසිදු චේතනාව නිසා. චේතෝපනිදි විසුද්ධත්තා කියලා සඳහන් කරනවා. චිත්ත ප්‍රනිධිය පිරිසිදු බැවින් එසේ සිද්ධ වෙනවා සමුර්ධ වෙනවා කියලා. ඉතින් මේ ආකාරයෙන් තවසිසා දිව්‍ය ලෝක ගැන, යාම දිව්‍ය ලෝකය ගැන, තුසිත දිව්‍ය ලෝකය ගැන, නිම්මාන දිව්‍ය ලෝකය ගැන, පරිනිම්මිත වශයෙන් දිව්‍ය ලෝක ගැනත් ඔය ආකාරයෙන්ම හිතලා ඒ දිව්‍ය තලවල උත්පත්ති වෙනවා කියන බව සඳහන් කරලා මම අර ඉස්සෙල්ලා කිව්ව කාරණා මොකද්ද? පරිනිම්මිත දිව්‍ය තලයෙන් පස්සේ එයා කල්පනා කරනවා මේ බ්‍රහ්ම කායික දෙවිවරු කියන්නේ බ්‍රහ්මවරු මීටත් වඩා දීර්ඝායුෂ්කයි වර්ණවත් සප බහුලයි. ඒ තලයට මට යන්න පුළුවන් නම් හොඳයි නේ කියලා. ආන්නේ ආකල්පය
ඉෂ්ට වෙනවා කියලා සඳහන් කරලා අවසානයේ සඳහන් කරනවා මම අර මුලදී කියපු කාරණේ මොකද්ද? ඒ තරයට යන්න පුළුවන් වෙන්නේ භාවනා සමාධියකින් මේ පංචකාම ගුණයන්ට තියෙන ඕනෑකම අදහස ආකල්පේ අත්හැරිය කෙනෙක් පමණයි. එතන විශේෂයෙන් සඳහන් කරනවා තංචකෝ සීලවතෝ අදාමීනෝ දුස්සීලස්ස කියලා. ඊට අමතරව වීතරාගස්ස නොසරාගස්ස කියලා. රාගය දුරු කරපු කෙනාටයි එහෙම නැත්නම් සරාගී කෙනාට නෙමෙයි. ඉජ්ජති වික්ක සීලවතෝ චේතෝපනිදී වීතරාගත්තා කියලා සඳහන් කරනවා. රාගයෙන් දුරු වෙච්ච කෙනාගේ චේතෝපනිදී ඉෂ්ට වෙනවා. එයාගේ සිත වඩාත් පිරිසුදු භාවයට පත් වෙලා තියෙන නිසාවෙන්. මේ ආකාරයෙන් මේ දානය ආශ්‍රය කරගත්තු සිද්ධි වශයෙන්ුත් අපිට පෙන්වන්න පුළුවන්. දිව්‍ය ලෝකයන්ට කෙනෙකුට කැමැත්ත තියෙනවා නම් ඒ සඳහා දානයත් සීලයත් වැඩිම නිසාවෙන් පුළුවන් කියන කාරණය. යම් කෙනෙක් ඒ බලාපොරොත්තුව තියෙනවා නම් ඒ කර්මය සිද්ධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් හිත හිටියට පත හිටියට වන්දනා කරලා කල්පනා කරුවට එහෙම ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. ස්වර්ගගාමී වීමට හේතු පෙන්වන තවත් සූත්‍ර ධර්මයක් අපිට දකින්න හම්බ වෙනවා. පුඤ්ඤාභිසන්ද සූත්‍රය කියලා. මේ පුඤ්ඤාභිසන්ද සූත්‍ර ගණනාවක් වෙනවා මේ පෙරදාමෙහි. එසේ වෙන්න හේතුව වෙන්නේ දැන් මේ පුඤ්ඤාභිසන්ද කියන වචනේ තේරුම ගත්තොත් පින් මහා ගංගාවක් වශයෙන් ගලා යන කියන අදහස. එතකොට දැන් මේ පින් ගංගාවක් වශයෙන් ඇතිවන හේතු දැන් කාරණා හතරක් වෙන තැන තියෙනවා පුඤ්ඤාභිසන්ද සූත්‍රයක්. ඒකේ කරුණු හතරයි පෙන්වන්නේ. කරුණු පහක් වශයෙන් එතන කරුණු පහක් පෙන්වනවා. එතකොට හතක් පෙන්වන තැන් වල කරුණු හතක් වශයෙන් පෙන්වනවා. අටක් වශයෙන් කරුණු කියන තැන් වල අටක නිපාතයේදී කරුණු අටක් වශයෙන් සඳහන් කරනවා. ඒ පුඤ්ඤාභිසන්ද කියන වචනේත් එක්ක આવොත් අටක නිපාතයේ තියෙන සූත්‍රයේ කාරණා අටක් පෙන්වනවා. පින් ගංගාවල් වශයෙන් අටක් තියෙනවා කියලා. ඉතින් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රය ගැන තොරතුරු අපි මේ ඉහත දේශනාවකේ පෙන්ලා තියෙනවා. ඒකේ වෙන කාරණයක් මුල් කරගෙන ඒක කිව්වේ මහා කුසල් රැස් ගන්න පුළුවන් ආකාර ගැන තොරතුරු පෙන්වන තැන තමයි ඒක කිව්වේ. දැන් මේ ස්වර්ගගාමී වීම සම්බන්ධයෙන්ුත් ඒ කාරණේ අපට පෙන්වන්න පුළුවන්. එන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේ පඨම පඤ්ඤාසකේ හතරවෙනි දාන වර්ගයේ එන සූත්‍රය මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රය. ඒ සූත්‍රයේ මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් තියෙන්නේ. අට්ඨිමේ භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා. මේ මහණෙනි මේ පින් ගංගාවල් කුසල් ගංගාවල් අටක් තියෙනවා. සුඛසාහාර සපේට ආහාරයක් බඳු මහා කුසල් සම්පත්තියක් අත් වෙනවා. සෝවග්ගිකා ස්වර්ගයට යන්න පුළුවන් බව ඇති. සුඛ විපාකා සප විපාක ලබා දෙන. සංඝ සම්මත්තනිකා ස්වර්ගයේ ගෙනිලා පිහිටවනවා වාගේ පින් වැඩෙන කාරණා අටක්. මේක ඉෂ්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංමත්ත. ඉෂ්ඨයි කියන්නේ ඉෂ්ඨ වීම කැමති වෙන ආකාරයට තියෙන. කන්තාය කැමති වන. මනාපාය මනාපවන. හිතාය හිත ඇති කරන. සුඛාය සැප ලබා දෙන ආකාරයෙන් පවතින මේ කාරණා අටක් කියන එකයි කියන්නේ. ඉද වික්ඛවේ පළවෙනි වශයෙන් කියනවා ඉද වික්ඛවේ ආර්ය ශාවකෝ බුද්ධං සරණං ගතෝ හෝති අයම් වික්ඛවේ පඨමෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛස්සාහාරෝ සෝවාග්ගිකෝ සුඛ විපාකෝ සංඝ සංවත්තනිකෝ ඉට්ඨාය කන්තාය මනාපාය හිතාය සුඛාය සංවත්තති. මේ කියන්නේ
මෙහි ආර්ය ශ්‍රාවකයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියා නම් ඒක මහා පිං ගංගාවක් වෙනවා කියන එකයි කියන්නේ. එය සැපේට ආහාරයක් වාගේ ස්වර්ගයේ යන්න පුළුවන් කාරණයක් වෙන සැප විපාක ලබා දෙන ස්වර්ගයේ වෙනින් පිටවන ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ හිතසුව ඇති ඒ සිද්ධියක් වශයෙන් සඳහන් කරනවා. ඉතින් ওই වාක්‍යයත් එක්ක ධර්මයේ සරණ යාමත් සංඝයා සරණ යාමත් කියන තෙරුවන් සරණ යාම ගැනම සඳහන් කරනවා. අනිත් අතින් සඳහන් කරනවා පංචමානි භික්ඛවේ දානානි මහා දානානි කියලා අග්ගඤ්ඤානි රත්ත්‍ඤ්ඤානි වංසඤ්ඤානි පෝරණානි. මේ මහණෙනි මේ මහා පිං ගංගාවල් 8ක් තියෙනවා. ඒවා මහා දාන වශයෙන් සඳහන් කරන්නේ. අග්‍ර වූ දාන බොහොම දීර්ඝ කාලයක් තිස්සේ පැවතගෙන ආපු දාන රත්ත්‍ඤ්ඤානි වංසඤ්ඤානි බොහොම වංශවත් බොහොම කවුරු ගරු කරන පිළිගන්න වංසඤ්ඤානි පෝරාණානි අසංකින්නානි පැරණි අය කඩ කරන්නේ නැතුව රැකගෙන ආපු මහා දාන වංශය අසංකින්න පුබ්බානි නොබිනම පාත්වගෙන ආපු ආකාරයේ කාරණාව න සංකීයන්ති කවුරුවත් සැක කරෙව නැහැ. සංකේයස්සන්ති මතුවටත් එහෙම සැකයක් ඇති කරන්නේ නැහැ මේක මහා දානයක් දෝ කියලා. අපපති කුට්ටානි සමනේහි බ්‍රාහමණේ විඤ්ඤුති. මේ ශ්‍රමණ බ්‍රාහමණයන් මහා පඬිත නොනැත්තම් කවුරුවක්වත් මේක ප්‍රතික්ෂේප කරලා එහෙම නැහැ. පිළිකුල් කරලා එහෙම නැහැ. මොනවද කතමානි පංච මොනවද පුණ්‍ය ක්‍රියාවල් 5ක් කියලා සඳහන් කරනවා. ඉද වික්ඛවේ ආර්ය ශාවකෝ පාණාතිපාතම් පහය. මහන්නේ මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රාණඝාතය අත්හැරලා පහය පාණාතිපාතා පටිවිරතෝ හොති. ප්‍රාණඝාතයෙන් වැළකින. පාණාතිපාතා පටිවිරතා වික්ඛවේ ආර්ය ශාවකෝ ප්‍රාණඝාතයෙන් වැළකුණු ආර්ය ශ්‍රාවකයා අපරිමාණං සත්තානං අභයං දේ. ප්‍රමාණයක් කියන්න බැරි තරම් සත්තුන්ට අභය දානය කරනවා. අවේරං දේති අවෛරේ දානය කරනවා. අභ්‍යාපඤ්ඤං දේති තරහ ගන්න නැති බව දානය කරනවා. අපරිමාණානං සත්තානං අභයං දත්තා. ප්‍රමාණයක් කරන්න බැරි තරම් සත්තුන්ට අභය දීලා අවෛරය දීලා අව්‍යාපාදේ දීලා අපරිමාණස්ස අභයස්ස අවේරස්ස අභ්‍යාපඤ්ඤස්ස භාගිකෝති. අප්‍රමාණ වූ අභයට අවෛරයට අව්‍යාපාදයට සහභාගී වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඉමම් භික්ඛවේ පඨමං දානං මහා දාන. මහණෙනි මේක මහා දානයක්. අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං වංසඤ්ඤං මේක අග්‍ර වූ දානයක්. කාලාන්තරයක් කරගෙන ආපු දානයක්. වංශවත් දානයක්. පෝරාණං අසංකින්නම් පැරණි අය නොබිඳ පවත්වගෙන ආපු දානයක්. අසංකින්න පුබ්බං නොබිඳගෙන ආකාරයේ වූවක්. න සංකීයන්ති සැක කරන්නේ නැහැ. න සංකීයස්සන්ති මතුවටත් සැක කරන්නේ නැහැ. අපපති කුට්ටේ සමනේ බ්‍රාහමණේ විඤ්ඤෝ. සමන බ්‍රාහමණයන් පඬිවරුන් නුවණැත්තෝ පිළිකුල් කරපු එකක් හැම නෙමෙයි. අයම් භික්ඛවේ කියලා මේක තමයි මහණෙනි 4 වෙනි පුඤ්ඤාවි සඳරේ පිං ගංගාව කුසලාවිගන්ධෝ කුසල ගංගාව සපස් සුඛස ආහාරෝ සපේට ආහාරය වන සෝවාග්ගිකෝ ස්වර්ගයේ විනයන සුඛ විපාකෝ සප විපාක ලබා දෙන මහා පුණ්‍ය ක්‍රියාව කියලා සඳහන් කරනවා. දැන් මේකෙන් කියන්නේ මහා පිං ගංගාවක් ඇති කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔය කියන විස්තරය අදින්නා දාන සිල්පදයටත් කාමේසු මිච්ඡාචාරා සිල්පදයටත් මුසාවාදා සිල්පදයටත් සුරාමේරේ සිල්පදයටත් සිල්පද 5ටම කියලා තියෙනවා. අප්‍රමාණ වූ අභය අවෛරය අව්‍යාපාදේ දානයක් කරනවා. එයින් වන කුසලය මහා කුසල් ගංගාවක් වෙනවා කියලා සඳහන් කරන්නේ. ඉතින් මේ කියන තෙරුවන් සරණ යාම සහ
පංචශීල සමාදානේ ඒ තරම් මහා කුසලයක් වෙන්නේ කොහොමද කියන එක ගැන අපි කරපු ඉහත දේශනාව ඇහුව කෙනෙක් නම් මේකට දන්නවා. එහෙම නැසූ කෙනෙකුට නම් අපි කෙටියෙන් මතක් කරනවා කොහොමද මේ තෙරුවන් සරණ යාම පංචශීල සමාදානේ මහා කුසලයක් බවට පත් වෙන්නේ කියලා. යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියොත් ඒ සරණ යනවා කියන්නේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ පිහිටට උදව්වට තබා ගන්නවා කියන එකයි. මොකටද? නිවන් මඟ සාධනය කර ගැනීම සඳහා. ලෝතර බුදුරජාණන් වහන්සේ තමයි මේ නිවනෙහි වටිනාකම ලෝක සත්වයාට පෙන්වලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක ආදර්ශයෙන් පෙන්වා දෙන දෙයක්. බුදුහාමුදුරන්ගේ ජීවිත තොරතුරු දිහා යම් කෙනෙක් හොඳට නුවණින් බැලුවොත් දකින්න ලැබෙනවා බුදුහාමුදුරුවෝ ඊටාම පිරිසිදු සීලයක් අනුගමනය කරපු කෙනෙක්. රහසින්වත් පව් කරපු නැති කෙනෙක්. කායික වාචික මානසික සංවරයේ ඉහළම තලයට පවත්වාගත්තු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතය දියුණු කරගන්න, ජීවිතය සංවර්ධනය කරගන්න මමත් පිහිටට ගන්නවා කියලා යම් කෙනෙක් අදිෂ්ඨාන කෙරුවොත් එයා ඒ බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තමන්ගේ ආදර්ශයට ගන්නවා. බුදුහාඳුරුවෝ සිල්වත්නේ. ඒ බුදුහාඳුරන්ගේ සීලය මොන ආකාරවලින්ද පැවතුනේ කියලා දැනගන්න කෙනා තමනුත් ඒ කියන සීලවල පිහිටනවා. එතකොට එයාගේ කාය සමාචාරය හොඳටම පිරිසුදු වෙනවා. වාග් සමාචාරය හොඳටම පිරිසුදු වෙනවා. බුදුහාඳුරන්ගේ භාවනාමය සමාචාරයත් අඳුනා ගන්න කෙනා පුළුවන් තරම් තමනුත් ඒ තලවලටපත් වෙන්න වීර්ය කරනවා. එතකොට එයා සිතින්, කයින්, වචනයෙන් දොස් වැරදි කරන්නේ නැති පිරිසිදු කෙනෙක් බවට පත් වෙනවා. එවැනි පිරිසිදු කෙනෙක් අපාය යන අකුසල් එකක්වත් කරන්නේ නැහැ කොහොමවත්ම. එතකොට එයා අනිවාර්යෙන් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියොත් අපායෙන් ගැලවෙනවාමයි. අපායෙන් ගැලවෙන කෙනා එතකොට සතර අපායෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. එයා කාම ලෝකේ නම් සුගතිගාමී වෙනවා. යම් විදියකින් බුදුරජාණන් වහන්සේගේ ඒ සමාධි ගුණය මමත් වඩා ගන්න දැනගන්න ඕනේ කියලා වීර්ය කරන කෙනෙක් වුණොත් එයා ඒ බුදුහාමුදුරුවෝ පෙන්ලා දුන්නු සමාධි භාවනාවක් ආශ්‍රය කරලා ඒ සමාධි තලයෙන් කාම සංකල්පනාවන් අත්හැරලා දාලා පංච නීවරණයන්ම අත්හැරලා දාලා බ්‍රහ්ම කායික සත්වෙක් බවට පත් වෙන්න සමත් වෙනවා. රූපාවචර බ්‍රහ්මත්වයට යන්න පුළුවන් වෙනවා. ඒ රූපාවචර බ්‍රහ්මතලයේ ඉන්න එක්කනටත් තියෙනවා ඒ රූපාවචරයට ඇති වෙච්ච රූප සංඥාව පිළිබඳව ආසාවල් ඇල්ම කරන ස්වභාවය. ඒ රූප සංඥාවට තියෙන ඇල්ම අත්හැරලා දැම්මොත් ඒකට කියනවා සංයෝජන වශයෙන් ගත්තොත් නම් රූප ධර්මයන් කෙරෙහි තියෙන බැඳීම රූප තණ්හාව. දැන් ඒකත් ගෙවලා දාන්න සමත් වෙන කෙනෙක් නම් ඒ රූපයන් කෙරෙහි තියෙන ඇල්ම ආකාරයක් සම්පූර්ණයෙන් අත්හැරලා දාලා රූපයක් නැති සමාධියක් පත් කර ගන්නවා. ඒකට කියනවා අරූප සමාධි. අරූප සමාධිය කෙරෙහි යම් කෙනෙකුට රාගයක් ඇල්මක් ඇති වෙන්න පුළුවන්. ඒ සමාජයේ ප්‍රියයි මනාපයි කියලා ඒකේ රැඳී ගන්නා ස්වභාවය. යම් විදිහකින් ඒකත් අත්හැරලා දාන්න සමත් වුණොත් එයා අරූප සමාධියක් හැරපුවාම එයාට එතකොට සංයෝජන වශයෙන් රූප රාග අරූප රාග ඒ කියන දෙකක් නැති වෙලා යනවා. ඊළඟට තියෙන්නේ එතකොට රූප වශයෙන් එනවා සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මාන උද්දච්ච විද්‍යාව කියන ධර්ම සංයෝජන තුන තමයි ඉතුරු වෙන්නේ. ඒවා රහත් මාර්ග ඥාණයෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඒක ටිකක් ඈතට යන කාරණයක් නේ. අපි අදහස් කරන්නේ මේ ස්වර්ගගාමී වෙන්න කරන්න ඕනේ කුසලයක් වශයෙන් නම් ඉතර දුර ගියේ නැතුවට භාවනාමය සමාධිය නැතුවට දානමය සීලමය පුණ්‍ය ක්‍රියාවල් මනවින් කරපු කෙනෙකුට
පුළුවන්කම තියෙනවා. වාගෙම සරණාගමනේ පිහිටපු කෙනෙකුට සීලයේ පිහිටපු කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒ සීලමය ගුණය සරණාගමනේ පිහිටීමේ ගුණය නිසාවෙන් ස්වර්ගගාමී වෙන්න පුළුවන්. ඒකේ හේතුව මොකද්ද? එයාගේ සීලය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිත ආදර්ශය අරගෙන සම්පූර්ණ සිල්වත් කෙනෙක් බවට පත් වුණු සීල ගුණය බොහොම පිරිසිදුයි. ඉතින් එයා සීල ගුණ වඩලා විතරක් නිකන් ඉන්නේ නැහැ. ධර්මයක් සරණ යනවනේ. ධර්මයෙන් පෙන්ලා දෙලා තියෙනවා සත්‍යය කියන්නේ පුද්ගලයයි කියන්නේ කවුද කොහොමද කියන එක තමයි. ලෝකය කියන්නේ කොහොම තැනක්ද කියන එක ධර්මයෙන් තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ධර්මයේ ලෝකය කියන එක හඳුන්වනවා ලුජ්ජති පලුජ්ජති इति ලෝකෝ. ලෝකය කියන්නේ කැඩිලා මිදිලා විනාශ වෙලා යන දෙයක්. එහි නෑ ස්ථාවර වූ දෙයක් මොකක්වත්. සියල්ල අනිත්‍යයි. හැම මොහොතක් පාසාම වෙනස් වෙන ධර්මතාවක් තමයි ලෝකයේ දකින්න ලැබෙන්නේ. ඒ නිසා ලෝකය කිව්වොත් ඒක අනිත්‍යයි. ලෝකය කිව්වහම ඒක අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ දේවල් වල සැප කියලා දෙයක් ස්ථාවර තියෙන විදියක් නැහැ. ඒ නිසා දුකයි අනිත්‍යයි දුකයි තියෙනවා නම් එතන මගේ කියන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අනාත්මයි. ඒ නිසා ලෝකයේ තියෙන ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තත්ත්වයන්ය කියලා යම් ආකාරයකට හිල්ලා ගන්නවා නම් ඒ ගණ්ඩ සමත් වෙච්ච කෙනා ලෝකයේ තියෙන රාගය අර්ම කරන ස්වභාවය සම්පූර්ණයෙන් අත්හැරලා දානවා. එතකොට එයා නිවනටපත් වෙනවා. එහෙමනම් නිවන් මඟ වඩා ගන්න ධර්මයේ සරණ යාම මහා පිහිටක් බවට පත් වෙනවා. ඉතින් ධර්මයේ සරණ ගිය කෙනා මේ නාම රූප ධර්මයන් කියන්නේ මොනවද? පංචස්කන්ධය කියන්නේ මොනවද? පංච උපාදානස්කන්ධයන් කියන්නේ මොනවද? ඉතින් මේ ආකාරයෙන් සතර සතිපට්ඨානය කියන්නේ මොකක්ද? සතර සම්මාප්පදාන වීර්යයන් කියන්නේ මොනවද? සතර ඉද්ධිපාද ධර්මයන් කියන්නේ මොනවද? පංච ඉන්ද්‍රියයන් කියන්නේ මොනවද? පංච බල කියන්නේ මොනවද? සත්ත බොජ්ජංග කියන්නේ මොනවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මොකක්ද? සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා කම්මන්තා ජීව වායාම සති සමාධි කියන්නේ මොනවද? ඉතින් සමාධි වල රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන ආදී වශයෙන් කියන්නේ මොකක්ද? එතකොට නිරෝධ සමාපත්තිය කියන්නේ කොහොම එකක්ද? නිවන කොහොම එකක්ද ආදී වශයෙන් ඔක්කොම කාරණාවල් විස්තර කරන්නේ ධර්මයෙන්. මේ කියන ධර්මයෙන් තේරුම් ගන්නවා ලෝකයේ මෙන්න මෙහෙම ආකාරයක් තියෙන්නේ කියලා. ලෞකික තලේ, ලෝකෝත්තර තලේ, කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය මේ කියන දේවල් පිළිබඳව දැනුම ඇති කරන කෙනා ධර්මඥාණයෙන් පෝෂණය වෙච්චාම අපායගාමී වෙන අකුසල් නොකර ස්වර්ගගාමී වෙන කුසල් කරන් ස්වර්ගයෙන් රූපාරූප ලෝකවලට යන්න අවශ්‍ය කුසල් කරන්න ඒවත් අත්හැරලා දාලා මාර්ගඵල සමාධියට යන්න අවශ්‍ය පින්දහම් කුසල් කරගන්න සමත් වෙනවා. එතකොට මේ කියන දහම් මාර්ගයට පිවිසෙන්න ධම්මං සරණං ගච්ඡාමි කියලා දහම් සරණ යාම මහා පිහිටක් පිටුවලයක් වෙනවා. ඉතින් ඒ නිසා යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ ගියා නම් එයාට මේ අපාගාමී වීමෙන් වැළකෙන අවස්ථාවක් තියෙනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ ගිය කෙනාට අපාගාමී වීමෙන් වැළකෙන අවස්ථාවක් තියෙනවා. සංඝං සරණං ගච්ඡාමි කියලා සංඝයා සරණ යන කෙනාටත් ඒ අවස්ථාව ඒ ආකාරයෙන්ම උදා වෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කර ධර්මයේ ඉගෙන කියාගෙන භාවිතා කරමින් තමුන් දිනු වෙලා ලෝකයටත් කියලා දෙමින් ලෝකයක් ධර්මයේ පිටවලා ශාසනයත් පවත්වාගෙන යන්නේ මහා සංඝ රත්නය. ඉතින් මහා සංඝ රත්නය නොහිටියානම් ලෝකයා වෙත ධර්මය නැහැ. බුදුහාමුදුරු කියන කෙනා කවුද කියලා හඳුන්ලා දෙන්න කෙනෙක් නැහැ. දානමාන ආදී පින්කම්, සීල සමාධි වාගේ ගුණ පින්කම්, පුණ්‍ය ක්‍රියාවල් එකක්වත් දැනගන්න ක්‍රමයක් වෙන්නේ නැහැ. ඒවා ගැන ලෝකයාට කියලා දෙන්න හඳුන්ලා දීලා ඒ අයගේ දැනුම පෝෂණය කරලා පවත්වාගෙන යන්න උදව් වෙන පීඨකාරකයා සංඝයා. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ සෙයින් අගය කරලා රතන සූත්‍රයේ සංඝයාගේ ගුණ විශාල වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන්
සංඝයා සරණ ගිය කෙනා සංඝයාගේ ගුණ දිහා බලලා ඒ ආකාරයට තමන්ගේ ගුණ පිහිටුවා ගත්තොත් එවැනි කෙනෙකුත් අපාගාමී වෙන්න කොහෙත්ම හේතුවක් නැහැ. ඒ නිසා ස්වර්ගගාමී වෙන්න නම් සංඝයා අනුව ජීවත් වෙන බවට පත් වෙන කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ආකාරයෙන් මේ පුඤ්ඤාභිසන්ද සූත්‍රයේ තියෙන කාරණාව ඒ ස්වර්ගගාමී වෙන්න හේතු වෙනවා කියන එක රත්නත්‍රයේ සරණ යාම ආශ්‍රය කරගෙන උනත් අපට ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකත් ස්වර්ගගාමී වෙන්න උදව් වෙන මහා පිහිටකාරකයක්. ඒ වගේම සීලය. පංචශීලය යම් කෙනෙක් මනමින් ආරක්ෂා කරනවා නම් ඒ සීලේ පිහිටලා මම මේ කියන බුදු ගුණ, මේ සද්ධාව, මේ දහම් ගුණ, මේ සංඝ ගුණ, මේ සීලය මට මගේ මරණ මොහොතේදී මම මේ රැකගත්තු සීලය, මේ තෙරුවන් සරණ මගේ සිහියට ඇවිල්ලා මම සීමුලා වෙන්නේ නැතුව ශ්‍රද්ධාව සිතකින් යුක්තව මේ අඳ ලැබේවා කියලා යම් කෙනෙක් හිතමින් පතමින් දිනපතා කුසල් වැඩුවා නම්, මොහොතක් පාසා කුසල් වැඩුවා නම්, දවස ගානෙම කුසල් වැඩුවා නම්, ඒ කුසල් ගංගාවකට බහගෙන හිටියා නම් එයා මරණ මොහොතේදී ඒ කුසල් ගංගාවෙන් අහකට විසි වෙන්නේ නැහැ. ඒ කුසල් ගංගාවේ පීනමින්ම ගිහිල්ලා අනිවාර්යයෙන්ම කුසල් සිතක් ආශ්‍රය කරගෙන මිය පරලෝ ගිහිල්ලා ඒකාන්තයෙන් ස්වර්ගගාමී වෙනවාමයි. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. තෙරුවන් සරණ ගිය මනවින් පංචශීලය ආරක්ෂා කරපු කෙනෙක් අසම්මූලෝ කාලං කරෝති. නියමාකාරයෙන්ම පංචශීලය ආරක්ෂා කරුවොත් කවදාකවත් සිහිමුලා වෙලා මැරෙන්නේ නැහැ. එයා මනාව සීයකින් අර ජීවිත කාලය තුරාවටම පවත්වාගෙන ආවා වූ ආකාරයේ සිහිමත් භාවයෙන් යුක්තව මරණයටපත් වෙලා කුසල විපාක ලබා දෙන ස්වර්ගයේ උත්පත්ති වෙනවා කියන එක සැකයක් නැහැ. ඒ නිසා යම් කෙනෙක් ස්වර්ගයේ උත්පත්ති වෙන්න ඕනේ කියලා අදහස් කරනවා නම් ඔය කියන කාරණා ටික මනවින් දැනගෙන සරණාගමනේ පිළිලා නිතර දෙවේලේ සීලේ පිළිලා සීලයක් ආරක්ෂා කරන වෙන සීලයක් බැන්නම් අඩුතරමින් පංචශීලයක ආරක්ෂා කරමින් නිතර වඩමින් මෙනෙහි කරමින් තමන්ගේ සීලය යම් තැනක අඩුපාඩුවක් වුණා නම් ඒක නැවත සමාදන් වෙලා ආරක්ෂා කරමින් පවත්වාගෙන යමින් මුළු ජීවිත කාලේ පුරාවටම හැමදාමත් හැම වෙලාවෙමත් හැම මොහොතෙමත් මේ සීලය මට මරණ මොහොතේදී සිහිපත් වෙලා සීලමය ගුණේ පිහිට කරගෙන මට දිව්‍ය ලෝක සම්පත් ලැබීමේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරුවොත් ඒ සීලවන්තයාගේ කුසල ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට වෙනවා කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. දැන් ඔය කුසලානිසංස ගැන කියනකොට යම් කෙනෙකුගේ ප්‍රාර්ථනාවක් ඉෂ්ට වෙනවා නම් මොන ආකාරයේ ප්‍රාර්ථනාවද ඉෂ්ට වෙන්නේ කියන එක ප්‍රකාශ කරන තැනක යම් කෙනෙක් සේක බල ධර්මයන් වඩමින් ඉඳලා ප්‍රාර්ථනාවක් කරුවොත් ඒ ප්‍රාර්ථනාව ඒකාන්තයෙන් ඉෂ්ට වෙනවා කියලා බුදුහාමුදුරු සඳහන් කරනවා. ඒ මොනවාද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. එක්ක සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා මේ කියන ධර්මයන් වඩාගත්තු කෙනෙක් යම් ප්‍රාර්ථනාවක් කරනවා නම් ඒ ප්‍රාර්ථනාවේ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියනවා. ඒ අනුව ඔය කියන ಗುಣධර්ම පිළිටවාගත්තු කෙනෙක් ඒ කියන ගුණවල පිළිටලා ප්‍රාර්ථනාවක් කරනවා නම් මම මේ සීල ගුණය මේ ප්‍රාර්ථනා මහිමෙන් ස්වර්ගගාමී වෙන්න අවස්ථාව ලැබේවා කියලා ඒක ඉෂ්ට සිද්ධ වෙනවා කියන එක කියන්න පුළුවන්. ඔය කියන දැනුම යම් කෙනෙක් ලබාගෙන තියෙනවා නම් කිසිම සැකයක් නැතුව ඊළඟ භවයේදී යාට ස්වර්ගයේ උත්පත්ති වෙන්න වාසනාව තියෙනවා කියන එක පෙන්වන්න පුළුවන් කිසිම සැකයක් නැතුව. තවදුරටත් අපට මේ ස්වර්ගගාමී වෙන්න හේතු තැන්වල උදව් කරගන්න පුළුවන් ධර්ම කාරණයක් තියෙනවා. දැන් අපේ භාවනා වාරවල තියෙනවා අනුස්සති භාවනා කියලා. භාවනාවක් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ආදී වශයෙන් අනුස්සති භාවනා තියෙනවා. එතනත් සඳහන් කරන්නේ බුද්ධානුස්සති කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීම. ධම්මානුස්සති කියන්නේ ධර්මයේ ගුණ මෙනෙහි කිරීම.
සංඝානුස්සති කියන්නේ සංඝයාගේ ගුණ මෙනෙහි කිරීම. සීලානුස්සති කියන්නේ සීලේහි ඒ ගුණ මෙනෙහි කිරීම. දේවතානුස්සති කියන්නේ දේවතාවන් පිළිබඳව ස්වභාවය සිහිපත් කරලා බැලීම. ඉතින් එයා කල්පනා කරනවා දෙවිවරු කියන අය දේවත්වයටපත් උනේ නිකන් නෙමෙයි යම් ධර්මතාවල් වඩලා. ඒ ධර්මතාවල් වඩලා ඒක සම්පත් ඇති තැන්වලට එයාටපත් වෙලා තියෙනවා. එතකොට මමත් යම් කිසි සීලයක ධර්මයක පිළිපදලා ඒ දිව්‍ය තලයට යන්න ඕනේ කියලා යම් කෙනෙක් වීරිය කරනවා නම් ඒ කියන ආකාරයේ සීල සමාධි ගුණයන් වඩා ගත්තාම එයාටත් ඒ තලයට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ දෙවියන් ලබන සප සම්පත් වල ස්වභාවය දැක ඒ දිව්‍ය තලයට යන්න ඕනේ කරන ගුණ දහම් යම් කෙනෙක් පුරා ගත්තොත් දිව්‍ය තලයට යනවා. ඒක කිසිදු සැකයක් ඇති වෙන්න කාරණයක් නැහැ. ඒකත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා කියන එක පෙන්වන්න පුළුවන්. ඉතින් අනිත් පැත්තෙන් බැලුවොත් ඒ අනුස්සති භාවනාව විතරක් නෙමෙයි. තව අපිට ඔය භාවනා තලයේ තියෙනවානේ සමාධි භාවනා විවිධාකාරෝ සමාධි භාවනාවල්. ඒ සමාධි භාවනාවලින් සමහර දේවල් කසින සමාධි ආනාපාන සති සමාධිය මේ වාගේ සමාධි වලින් අපට පුළුවන්කම තියෙනවා ධ්‍යාන සමාධි පව උපදවන්න. ඉතින් එවැනි සමාධියක් යම් කෙනෙක් වැඩුවොත් ඒ සමාධිය කොයිතරම් බලවත්ද කියනවා නම් කාම ලෝකයේ තරණය කරන්න පවා සමත් වෙනවා. දැන් සමාධියක් වැඩෙනවා කියන්නේ ඒ කාමයන්ට තියෙන කැමැත්ත අත්හැරලා දානවා කියන එකයි. පංචකාම ගුණයන් අත්හරිනවා කියන එක. කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාව කියන මේ ධර්මතා පහ අපිව අපාය පැත්තට ඇදලා දාන්න කාම ලෝකයෙන් එහාට යන්න දෙන්නේ නැතුව කාම ලෝකේ අපිව රඳවන්න බලවත්සේ උදව් වෙන කාරණාවල්. ඒ වාගේ හිත රැඳි බැඳි ගෙති තියෙන තාක්කල් අපට ඒ තලයේ ඉක්මවන්න පුළුවන් වෙන්නේ නැහැ. යම් කෙනෙක් මේ බව දැනගෙන මේ සමාධියකට හිත පිහිටවලා කාමයන්ට තියෙන ලැජිකම අත්හැරියොත් ඒ කාන්තෙන් කාම ලෝකේ තරණය කරනවා. ඉතින් යම් කිසි සමාධි ගුණයක් වැඩෝ කෙනෙකුට මරණ මොහොතේදී සමාධිය හිතට ගන්න තරම් පුළුවන්කමක් උනේ නැත්තම් සමාධි ගුණ වැඩෝ කුසලමය සීලේවත් එයාගේ හිතේ දැරෙනවා අනිවාර්යයෙන්ම. ඒ සීල ගුණයේ තියෙන කෙනෙක් තමයි සමාධියක් වඩන්න පුළුවන් වෙන්නේ. ඒ වැනි සීලයක් වඩලා භාවනාවක් සමාධිය වශයෙන් වඩලා දියුණු කරලා තිබුණා වුණත් එයාට මරණ මොහොතේදී සමාධිය හිත නගා ගන්න බැරි වුණා වුණත් එයා රැකගත්තු සීලය යට නැති වෙන්නේ නැහැ. ඒ සීලේ මහිමෙන්වත් එයාට අනිවාර්යයෙන්ම පුළුවන්කම ඇති වෙනවා ස්වර්ගයේ උත්පත්ති වෙන්න. මේ ස්වර්ගය කියන තලය ලබන්න කරන්න ඕනේ වීරිය ඒ තරම්ම ලොකු එකක් කියලා සැලකිය යුතු නැහැ. එහෙම යම් කෙනෙක් සලකනවා නම් ඒ පිළිබඳව තියෙන දැනුමේ අඩුකමක් තමයි එතන තියෙන්නේ. අපි එහෙම කියන්නේ දැන් ඕනෑ කෙනෙක් කියවලා බැලුවා නම් විමානවත්තු, പ്രേතවත්තු මේ කියන කතා අපේ අංගුත්තර නිකායේ මේ කුද්දක නිකායට ආයේදී ඒ ග්‍රන්ථ 15ක් තියෙනවා. 15න් පොත් දෙකක් තමයි ඔය විමානවත්තු, പ്രേතවත්තු කියන්නේ. പ്രേතවත්තුවේ තියෙන പ്രേතයන් වෙන්න හේතු වෙච්ච කාරණාවල් විමානවත්වයේ තියෙන දෙවියන් බවට පත් වෙච්ච අය ඒ තලයට ගියේ මොන කුසලයෙන්ද කියන විස්තරය තමයි හැමතැනම වාගේ තියෙන්නේ. ඒවා කියවලා බැලුවොත් බොහොම සුළු ආකාරයේ පින්කම් කරලා තමයි ඒ ඇත්තෝ ඒ තලවලට ගිහිල්ලා තියෙන්නේ. දැන් දිව්‍ය ලෝකේ වඩින්න මොගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක ගත වූ දෙවියොත් එක්ක සාකච්ඡා කරලා අහන ඔබ මොන විදිහේ කුසලයක්ද මේ තලයටපත් උනේ පත් වෙන්න හේතු උනේ කියලා සමහර අය කියන්නත් ලැජ්ජයි. මොකද්ද ඒක ලැජ්ජා වෙන්න හේතුව මහා පින්කම් නෙමෙයි ඒවා. සමහර ඒවා උක්දන් කැල්ල පූජා කරලා යම් කිසි කැවුම් ගෙඩියක් පූජා කරලා එහෙම නැත්නම් ඔය පොඩි දෙයක් පූජා කරලා දිව්‍ය ලෝකෙට ගිය බව තමයි කියන්නේ. හැබැයි එතන මුලාවටපත් වෙන්න හොඳ නැහැ කවුරුවක්වත්.
ඒ දානයක් දුන්නු පමණින්ම නෙමෙයි ඒගොල්ලෝ ඒ තලයටපත් උනේ. ඒ දානය කියන කෙනාගේ සීල ගුණයක් තිබිලා තියෙනවා අනිවාර්යෙන්. ඒ දානයයි සීලයයි කියන දෙකෙන්ම තමයි ඒ තලයට එන්නේ. එහෙම නැතුව දානෙ දුන්නු පළියටම නෙමෙයි. ඉතින් ඔතන තව විශේෂ වැදගත් කාරණයක් තියෙනවා. ඔය සීලය කියන කාරණය. දැන් සම්පූර්ණයෙන්ම පිරිසිදු සීලයක පිළිපදන්න පුළුවන් කෙනෙක් නම් එයා රහතන් වහන්සේ කෙනෙක් වෙන්න ඕනේ. ලෞකික පුද්ගලයන්ට එහෙම ඊටා පිරිසිදු සීලයක් පවතින්නේ නැහැ. යම් යම් ආකාරවලින් උපසම්පදා සීලය රකින්න භික්ෂුන් වහන්සේ කෙනෙකුගේ වුණත් යම් ඇවත් සිද්ධ වෙනවා. ඇවත් සිද්ධ වුණයි කියලා ඒ ඇවත හැම මොහොතේම සිද්ධ වෙමින් තියෙනව නෙමෙයිනේ. දැන් පව් කරන අය අතරින් පවක් සිද්ධ වෙනවා මිසක් ඒක හැම වෙලාවෙම කරනව නෙමෙයිනේ. යම් විදියකින් අපි හිතමු කෙනෙක් අතින් ජීවිතයක් හානි වුණා. හිතලා කරලා හෝ බැරි වෙලා වුණා හෝ. එයා ඉතින් හැම වෙලාවෙම මර ජීවිතේ පුරාම මර ඉන්නව නෙමෙයිනේ. ඒ මරණයක් සිද්ධ වුණා ඒක හිතෙනුත් අත්හැරලා සමහරලාට ඊළඟට බැහැර වෙලා ඉන්නේ. ඒ මරණය සිද්ධ වීම නිසා අකුසලයක් රැස් වෙනවා. ඒක මහා බරපතල අකුසලයක් වුණොත් ඒක ඊළඟ භව විපාක දෙන තත්වයට ගරුව කර්මයක් වුණොත් ඒක විපාක දෙනවා අනිවාර්යෙන් අපාගාමී වෙනවා. එහෙම නොවුණා නම් එවැනි ඒ සීලය බිඳුණු වෙච්ච කාරණයක් අපට අර කිතියන් අපාය පැත්තට යන්න තියෙන බර වැඩි මිසක්කම් හැම මොහොතේම පවෙන් යුක්ත වෙන්නව නෙමෙයිනේ. යම් කෙනෙක් මරණය සිදුවන මොහොතේදී සිත පිරිසුදු කරගන්න සමත් වෙනවා නම් අන්න ඒක ඊටාම වැදගත් සාක්ෂියක් බවට පත් වෙනවා දිව්‍ය ලෝකයන්ද හරි ඒ කුසල විපාක ලබන තැනක උත්පත්ති වෙන්න හරි. ඒ පිළිබඳව තොරතුරු අනන්ත තියෙන අපේ බුදුරන් වහන්සේ ඒ බව එහෙම සඳහන් කරපු තැනුත් තියෙනවා. ඒ කොහොමද? කම්ම විභංග සූත්‍රය බැලුවොත් චුල්ල කම්ම විභංග මහා කම්ම විභංග කියලා සූත්‍ර දෙකක් තියෙනවා. චුල්ල කම්ම විභංග සූත්‍රයේදී සඳහන් කරනවා යම් අය විවිධ ආකාරවලට සකස් වෙන්නේ ඇයි කියන කාරණය. සමහර අය දීර්ඝායුෂ, සමහර අය අල්පායුෂ. සමහර අය රුව ලස්සන නැතුව, සමහර අය රුව ලස්සන නැතුව. සමහර අය නිදුක්ව, සමහර අය දුක් සහිතව, ලෙඩ දුක් සහිතව. සමහර අය ලස්සන නැතුව, සමහර අය විරූපව, සමහර අය ප්‍රඥාවන්තව, සමහරව දුෂ්ප්‍රඥව. මේ ඒ විකාර වූ සත්‍යයන් ඇති වෙන්නේ කුමන හේතු නිසාද කියලා තෝදෙය කියන කුමාරයෙක් අහන ප්‍රශ්නයකට බුදුහාමුදුරුවෝ පිළිතුරු සපයනවා. ඒ තලවලට යන්න ඒගොල්ලෝ කරගන්නා කුසල කර්ම තමයි හේතු වෙන්නේ. දීර්ඝායුෂ්ක වෙන ප්‍රතිපදාව පුරණ අය දීර්ඝායුෂ්ක වෙනවා. කෙටි ආයුෂ්ක ලැබෙන ප්‍රතිපදාව පුරණ අය කෙටි ආයුෂ්ක වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඒ අය කරන කුසල තමයි ඒකට හේතු වෙන්නේ. ඒ අනුව දිව්‍ය ලෝකේ යන්න සුදුසු වෙන ප්‍රතිපදාව පුරණ අය දිව්‍ය ලෝකේ යනවා. අපාය යන්න සුදුසු ප්‍රතිපදාව පුරණ අය අපාය යනවා. ඉතින් යම් කෙනෙක් මරණ මොහොතේදී කුසල් සිතක් ආශ්‍රය කරුවොත් ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ යනවා කියන කාරණය තථාගත බුදුන් වහන්සේ කර්ම විභාගයේදී පෙන්වලා දෙනවා. ඉතින් අපිට මේ පිළිබඳව තොරතුරු තවත් ඕනතරම් පෙන්වන්න පුළුවන්කම තියෙනවා. අපේ ශාසන ඉතිහාසයේ තියෙන එක්තරා සිද්ධි අනුව සමහරවිට ජීවිත කාලේ පුරාවට මිනිමරුම්ම කරපු තම්බදා ටික තෝරදහස්ක මිය ගියාන් පස්සේ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ උත්පත්ති වුණා. ඒ හේතුව සාරිපුත් ස්වාමීන් වහන්සේට දානයක් පූජා කරනවා. ඒ වෙලාවේ එයා සීල සම්පන්නයි. බොහොම පැහැදුණු ශ්‍රද්ධාවක් සිතක් තියෙන. ඔන්න ඔතන සීල සම්පන්න කියන එක තෝරා ගන්න ඕන කරන තැනක් තියෙනවා. මොකද්ද? යම් කෙනෙක් ඒ කුසල් සිතක් ඉදිරිපත් කරගන්න වෙලාව සීල සම්පන්නයි. කුසල් සිතේ නැහැනේ දුසීල බව. එයාගේ ජීවිත කාලය තුල ඕන තරම් දුසිරිත තියෙන්න පුළුවන්. ඒ අනුව ශ්‍රද්ධා සිතක් පහළ වෙලා ශ්‍රද්ධාව පෙරටු කරගත් කුසල ක්‍රියාවක් සිතෙහි මෙනෙහි කරගෙන මිය ගියොත් එවැනි කෙනෙක් උත්පත්ති වෙන්නේ ස්වර්ගයමයි. එතන ස්වර්ගය කිව්වම එක්ක දිව්‍ය ලෝකෙ එහෙම නැත්නම් මනුස්ස ලෝකෙත් ස්වර්ගය තමයි. දැන් අපි මනුස්ස වෙලා ඉන්නේ අපි ස්වර්ගයේ ඉන්නවා කියලා හිතන්නේවත් නැහැ. ඒ නිසා නේ ස්වර්ගය යන්නට වෙන්නේ. මේකත් එක්තරා ආකාරයක ස්වර්ගයක් තමයි.
එතකොට ඒ සුගතිගාමී උපදින්න හේතු වෙන කාරණාවක් තමයි මේ යන මොහොතේ පවතින සිතේ ස්වභාවය. ඒ සිත ශ්‍රද්ධාව සිතක් වුණා නම් අකුසලයට බර නොවුණු සිතක් වුණා නම් කුසලයට බර සිතක් වුණා නම් ඒ කාරණේ විශේෂයෙන් හේතු වෙනවා දිව්‍ය ලෝකයන්ට හරි ඊළඟ භවයේ සකස් වෙන්න. ඒ බවට තොරතුරු ඕන තරම් තියෙනවා. නොඑක් සිද්ධි තියෙනවා. අකුසල සිත සිදු ඉදිරියට ඇවිල්ලා දුර්විපාක අපායගාමී වෙච්ච බවටත් පව කරපු අය කුසල සිතක් ඉදිරිපත් වෙලා මේ පරලෝක ගිහිල්ලා ස්වර්ග උත්පත්ති වෙච්ච බවටත් දැන් මහා කම්මේ බංග සූත්‍රයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පව කරන සියලුම දෙනා අපාය යනවා කියලා මම කියන්නේ. පින් කරන හැම දෙනාම ස්වර්ගය යනවා කියලා මම එහෙම කියන්නෙත් නැහැ. ඒ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව සඳහන් කරනවා. ඒකේ හේතුව තමයි අර මේ යන මොහොතේදී තමන්ගේ හිතට ඉදිරිපත් වෙන සිතේ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවය අපි ජීවිත කාලයේ දීර්ඝ කාලයක් ජීවත් වෙන අය 30 40 50 60 ජීවත් වෙන අය ඒ ජීවත් වෙන කාලය තුල තමන්ගේ සිත ඒ ඕන වෙලාවක ඒ தත්ත්වයට පමුණවා ගන්න පුරුදු කරලා පුහුණු කරලා තියා ගැනීම තමන්ට ලොකු ලාභයක්. ඒ නිසා තමයි භාවනාවක් වඩලා පුරුදු කරලා තියාගන්නයි කියලා කියන්නේ. යම් කිසි කෙනෙක් භාවනාමය වශයෙන් වඩලා දිනු කරලා තියෙනවා නම් ඒ භාවනාමය සිත ඒකාන්තයෙන් අපට ඉදිරිපත් කරගන්න පුළුවන් මරණ මොහොතේදී. ඉතින් එවැනි වැඩිමක් නැතුව ඔහේ නිකං කාලයේ ගෙව ඉඳලා මරණ මොහොතේදී සිත කුසල් සිතකට ගන්නවා කියන එක ගන්න පුළුවන් වෙන්න බැරි වෙන්නත් හේතු තියෙනවා. ඉතින් අපායගාමී මේ හේතු කියන තැන්වල හැම වෙලාවෙම කියලා තියෙන මොකද්ද? අස්සාදනීය සුදම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ කාලංකරේය යථාවතං නික්ඛෙත්තං එවං නිරේ. යම් කෙනෙක් අපාගාමී වෙනවා නම් ඊට හේතු වෙන්නේ මොකක්ද? ඒ මරණය සිද්ධ වෙන වෙලාවේදී අකුසල් සිතක් භජනය කරමින් ඉඳලා මේ අකුසල් සිතක් කියන්නේ කාම ඒකෝ රාගේ හෝ ද්වේෂේ හෝ මෝහේ ඔකේ සිතක් මුල් කරගෙන ඉන්න එක. එතකොට මරණ මොහොතේදී කුසල් සිතක් භජනය කරමින් ඉන්නවා නම් ඒගොල්ලෝ ස්වර්ගයේ උත්පත්ති වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. ඉතින් එතකොට මරණ මොහොතේදී මගේ සිත කුසල් සිතක් වේවා කියලා යම් කෙනෙක් පතමින් ඒ අදහස ආකල්පේ වඩමින් ඒ සිත දියුණු කරමින් ඒ මොහොතේ එවැනි සිතක් පහළ කර ගැනීමේ අභ්‍යාසය කරමින් පුරුදු කරමින් තියාගත්තා නම් මේ යන මොහොතේදී ඒ සිත ඉදිරිපත් වෙලා මරුණ්ඩ යාට අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ නිසා නිර්භයව මරණයට මුහුණ දෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒ සිත පුරුදු කරලා පුහුණු කරලා තියා ගැනීම අවශ්‍යයි. ඒ පුරුදු පුහුණු කිරීමේ වැඩපිළිවෙල තමයි භාවනා කියන්නේ. හුඟක් දෙනෙක් මේ භාවනා කිව්වම හරි බයයි දුරස් වෙනවා ඒක අමාරු කරන්න බැරි දෙයක් කියලා. එහෙම වෙන්නේ ඒ සඳහා යෙදিলা භාවිතා නොකරපු නිසා. ඕනෑම කෙනෙකුට දවස් 5ක් 7ක් 8ක් විශේෂයෙන් ගුරුවරයෙක් ආශ්‍රය කරගෙන භාවනාව දියුණු කරගන්න උත්සාහ කරනවා නම් අකුසලයෙන් වැළකීලත් ඉන්නවා නම් සීල සම්පන්නවත් ඉන්නවා නම් අනිවාර්යෙන් සමාධියක් දියුණු කරගන්න පුළුවන්. ඒක මේ බැරි වැඩක් නෙමෙයි. ඒ ධ්‍යාන සමාධියක් පවා දියුණු කරගන්න පුළුවන්. ගුරුවරයෙක් අසු කරලා උපදේශ අනුව සමංගයේ සිත දියුණු කිරීමේ වැඩි පිළිලක් කරගෙන යනවනම් එවැනි කතාවක් දියුණු කරගත්තොත් ඒ දියුණු කරගත්තු තලයට නැවත පැමිණීම අපහසු දෙයක් නෙමෙයි. ඒ සඳහා භාවිතාව ගෙනියන්න ඕන දවසකට යම් කිසි කාල පරාසයක් හෝ ඒ තමා වැඩි භාවනාව නැවත වඩමින් දිගින් දිගට පවත්වාගෙන යනකොට ඕන දවසක ඕන මොහොතක ඕන තැනක ඕනම ඉරියව්වක ඉඳමින් ඒ සමාධිසිත ඉදිරිපත් කරගන්න පුළුවන්. නිමේෂයක් තුළ ඇයි පිල්ලම් ගන්න කාලයක් තුළ සමාධිසිත ඉදිරිපත් කරගන්න පුළුවන් බවට අපට ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයෙන් සිතක් දිනු කරගත්තු කෙනෙක් කොහොමද අපාගාමී වෙන්නේ? අනිවාර්යයෙන්ම එවැනි සිතක් දිනු කරගත්තු කෙනෙක් මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝක උත්පත්ති උනේ නැත්තම් අනිවාර්යයෙන් ස්වර්ගයේ හෝ උත්පත්ති වෙනවාමයි. බ්‍රහ්ම ලෝකේ යන්නේ සමාධි ගුණයෙන් යුක්ත වූ සිතක් ආශ්‍රය කරගෙන මිය ගියොත්. ඉතින් මේ කාරණා මේ අනුව බලනකොට ඕන කෙනෙකුට උවමනාව තියෙනවා නම් බ්‍රහ්ම ලෝකේ යන්නත් පුළුවන්, දිව්‍ය ලෝක උත්පත්ති වෙන්න පුළුවන්, අපායෙන් ගැලවෙන්නත් පුළුවන්, මනුෂ්‍ය ලෝක උත්පත්ති වෙන්නත් පුළුවන්.
අවශ්‍ය කුසල් කටයුතු සම්පාදනය කරලා ප්‍රගුණ කරලා භාවිත කරලා දිනු කරලා තියාගත්තොත්. ඉතින් මේ කාරණේ තමයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් හැමදෙනාම මේ ධම්ම මාර්ගය කියවලා අහලා දැනගෙන වඩලා ප්‍රගුණ කරලා තියාගත්තොත් කාටත් ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි මේ කාල වේලාව දීර්ඝව ගියා. ඉතින් මෙතනින් මේ කාරණාව නවත්තමු. අපේ ඥාතිවරුන්ට පින් පමුණවලා ඉදම්මේ ඥාතිනං හෝතු ඉදම්මේ ඥාතිනං හෝතු ඉදම්මේ ඥාතිනං හෝතු එත්තාවතා චම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සම්බේ දේවා සම්බේ භූතා සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැමදෙනාටම උතුම් වූ නිවනින් සැනසීමටත් තමන් හිතන පතන ආකාරයේ භාවයක උත්පත්තියක් ලැබීමටත් මේ කුසල සම්පත්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.